අයිබෝවන් ඔන්න අපි ස්ටඩි ප්ලෑන් එකේ හතරවෙනි ස්ටඩි ප්ලෑන් එකත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. උන අද ඉඳලා 13 වසරට අදාළව ඔයගොල්ලන්ට පාඩම් කරන්න තියෙන කොටස් නැත්නම් පාඩම් දෙක අපි මේ විදිහට ප්‍රකාශ කරනවා. මේ ස්ටඩි ප්ලෑන් එකේ ආරම්භය වෙන්නේ 2025 ඔක්තෝබර් 22 බදාදා සිට අවසානයේ සිද්ධ වෙන්නේ 2025 ඔක්තෝබර් 28 අඟහරුවාදා ඉඳලා. හරි. එතකොට අපි මේ කතා කරගෙන යන කොටස් දෙක වෙන්නේ පාඩම් දෙක බවට පත් වෙන්නේ 13 වසරේ පළවෙනි පාඩම වෙච්ච 7 වෙනි පාඩම නැත්නම් අපි කියන නිර්මාණාත්මක sannivedanaya සහ 8 වෙනි පාඩම ගොඩක් කට්ටිය අකමැති පාඩම මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණ කියන පාඩම. එතකොට නිර්මාණාත්මක sannivedanayට අදාළව අපි කොටස් 4කින් මේක බෙදාගෙන තියෙනවා. අපි නෙවෙයි බෙදාගන්න තියෙන්නේ විෂය නිර්දේශය තුලින් ඒ විදිහටම අපි පාඩම් කරගෙන යනවා. පළවෙනි නිර්මාණාත්මක sannivedanaya වඩාත් ඵලදායී sannivedanaya ක්‍රමෝපායක් බව කියන එක. ඊට පස්සේ නිර්මාණශීලී මූලිකාංග හඳුනාගෙන අවස්ථානුකූල භාවිතය, නිර්මාණශීලී භාෂා භාවිතය හා විවිධ ප්‍රකාශන මාධ්‍ය නිර්මාණශීලීව හඳුනා ගැනීම. 7.4 sannivedanayak නිර්මාණශීලීව ගොඩනැගීමට ජනශ්‍රුතිය හා ජනකලා භාවිතය. ඔය කියන කොටස් ටික. ඊට පස්සේ අපි යනවා මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය. මේකේ කොටස් 7ක් අපිට කතා කරන්න තියෙනවා, පාඩම් කරන්න තියෙනවා. මහජන සම්බන්ධතා ආරම්භය හා ඒ වැදගත්කම හා අවශ්‍යතා විග්‍රහය, මහජන සම්බන්ධතා නිර්වචනය කිරීම. ඊට පස්සේ තුන්වෙනියට මහජන සම්බන්ධතා අවස්ථා පිළිබඳව අවබෝධයෙන් යුතුව විස්තර කිරීම. 8.4 මහජන සම්බන්ධතා මෙවලම් හා විධික්‍රම හඳුනා භාවිතා කිරීම. 8.5 මහජන සම්බන්ධතා හා නිලධාරියා හා කාර්යභාරය අවබෝධය විස්තර කිරීම. ඊට පස්සේ 8.6 සිද්ධි කළමනාකරණ අර්ථකථනය අපේ අන්තිම කොටස බවට පත් වෙන්නේ සිද්ධි කළමනාකරණ අවස්ථා හඳුනා සිද්ධි කළමනාකරණයේ ප්‍රායෝගික හුරුව කියන කොටස් ටික. එතකොට මේ කියන කොටස් ටික දැන් මම ආය වෙනම ඕගොල්ලොන්ට ලියලා දක්වන්නේ. අපි කොටස් කීපයකින් අපේ වැඩ කොටස පාඩම් කරනවා. පළවෙනියට ඔයා පාඩම හොඳින් කියවනවා. පළවෙනි පියවර, දෙවෙනි පියවර බවට පත් වෙන්නේ ඒකට අදාළ ප්‍රශ්න සකසා ගන්නවා. තුන්වෙනි පියවර බවට පත් වෙන්නේ ඒකට අදාළ ඔයා ප්‍රශ්න ටිකට උත්තර ලියනවා. හතරවෙනි පියවර වෙන්නේ ඒකට අදාළ පාස් පේපර්ස් බලනවා. ඒ කියන්නේ කලින් ප්‍රශ්න මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා බලනවා. නිර්මාණාත්මක sannivedanaya කලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා බලනවා. මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය කියන පාඩමේ මොනවද ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා බලනවා. ඒ ආදී වශයෙන් අවසානයේදී ඔයා පහ මොකද කරන්නේ? ඔයා විසින්ම ඒක කරෙක්ෂන් කරගන්න. මේක තනිකර ස්වයං අධ්‍යයනයක් යටතේ නැත්නම් තමන් කියන අර අපි කියන මේ තනියම කරන වැඩක් විදිහට තමයි යන්නේ. අපි මේ වගේම ස්ටඩි ප්ලෑන් අපේ පස්වෙනි ස්ටඩි ප්ලෑන් එකත් එක්ක හැමෝම තව ස්ටඩි ප්ලෑන් දෙකකින් මුළු සිලබස් එකම ඔයා මේ විදිහට පාඩම් කරලා ඉවර කරනවා. අපිට ස්ටඩි ප්ලෑන් කරලා ඒ ස්ටඩි ප්ලෑන් එකට වැඩ කරලා ළමයි අපිට ෆොටෝස් එවනවා, වැඩ කරනවා. හරි. ඉතින් ළමයි විශේෂ වැඩ ගණනාව අපිත් එක්ක එකතු වෙලා කරනවා. අපි මේ ළමයි මාර විදිහට ගොඩ දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ටත් මේක අපි ෆ්‍රී කරන්නේ. ඕගොල්ලෝ වැඩේ ඇවිල්ලා සෙට් වෙන්න. ඒ සෙට් වෙන වැඩෙත් එක්ක ඕගොල්ලෝ වැඩේ ගොඩ දාගන්න. එහෙනම් සිළු දෙනාටම හැමදාම කියනවාගේ විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයෙක් වන්න, වැඩ කරන්න, මහන්සි වෙන්න, කට්ට කන්න. 13 වෙනි පාඩමේ කියන්නේ 13 වසරට අදාළ පාඩම් ටික කතා කරන්න පටන් ගත්ත ඉඳලා පියවරන් ටික නැහැ. දැන් ඔයගොල්ලෝ හුරු වෙලා තියෙන්නේ ඒ විදිහට වැට් ටික කරගෙන යන්න. එහෙනම් සිළු දෙනාටම ආයිබෝ.